අද අපි කතා කරමු ලංකාව ඇතුලේ මේ දවස්වල අඩුවටම ගන්න තියෙන ඒ වගේම හොඳ performance එකක් තියෙන daily use එකට ගැලපෙන්න හොඳ ෆෝන් එකක් හොයන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක් ගැන. ඉතින් අද අපි කතා කරමු ඇත්තටම මේ ෆෝන් එකේ තියෙන ෆීචර්ස් මොනවද? ඒ වගේම මේකේ performance එක කොහොමද? මේ දවස්වල තියෙන ප්‍රයිස් එකත් එක්ක, ඒ කියන්නේ ලංකාවේ මේ දවස්වල තියෙන ප්‍රයිසස් එක්ක මේ ෆෝන් එක ගන්න එක ඔයාට ලාභද පාඩුද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේකේ බොක්ස් එකේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඩිස්ප්ලේ එකේ සයිස් එක 6.75ක ලොකු ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ 90 Hz refresh rate එකක් තියෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා මිලි ඇම්පියර් 5000ක බැටරියක් තියෙනවා කියලා. ඊට පස්සේ මෙගාපික්සල් 13ක AI කැමරා එකක් මේකේ තියෙනවා කියලා. ඊට පස්සේ මේකේ පැත්තෙන් ගහලා තියෙනවා ZTE Blade A56 කියලා. ඊට පස්සේ ඒකම මේ පැත්තෙනුත් තියෙනවා. ඒ වගේම මේ බෑක් එකේ උඩින්ම මෙන්න මෙතනින් තියෙනවා වලට පේනවා ඇති මේකේ පැය 56යි මිනිත්තු 3ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දවස් 2කටත් වැඩි කාලයක් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක බැටරි බහින්න නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු බොක්ස් එකේ අපිට මොනවද හම්බ වෙලා තියෙන්නේ කියලා. මම මේක මුලින්ම මේකේ පොලිතින් රැප් එක අයින් කරගන්නවා. ඉතින් මුලින්ම අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියා ගන්නවා. ඉතින් ඩිවයිස් එකට සිලිකන් බෑක් කවර් එකක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ SIM removal tool එක දීලා තියෙනවා. ඊට පස්සේ පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කාලයකට කලින් ස්මාර්ට්ෆෝන් වලින් අයින් කරපු දෙයක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ charging cable එක ඇවිත් තියෙනවා. type C වලින් තියෙනවා. හැබැයි cable එක නම් හොඳ quality එකට තියෙනවා අතට දැනෙනවා. ඊට පස්සේ අපිට charging dock එකක් දීලා තියෙනවා. මේක 10 watt charging dock එකක්. ඉතින් මේ විදිහට තමයි බෑක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ මං ආසම කරන දේ තමයි ඒක. මේකේ මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම ප්‍රීමියම් ගතියක් තියෙනවා මේ ෆෝන් එක අතට ගන්නදී. ඒක දැනෙනවා ටිකක්. බජට් ෆෝන් එකක් වුණාට මේකේ මේ කැමරා ඩිසයින් එක, ඒ වගේම මේ වටේට ගිරිල්ලා තියෙන මේ ක්‍රෝම් ඩිසයින් එක මාරම ලස්සනක් දෙනවා. ඒ කියන්නේ මාරම ලුක් එකක් දෙනවා ෆෝන් එකට. ඒ වගේම යටින්ම යාළගේ බ්‍රෑන්ඩ් නේම් එක ZTE කියලත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක උඩින් නම් මොකොත් අපිට බලා ගන්න නැහැ. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා SIM එක දාන පෝට් එක. 3.5mm headphone jack එක තියෙනවා. ඊට පස්සේ type C charging port එක තියෙනවා. ඊට පස්සේ මේකේ main speaker එකේ speaker grill අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම මට තේරෙන්නේ නැති දෙයක් තමයි හොඳ quality charging dock එකක් දීලා තියෙනවා. ඊට පස්සේ හොඳ quality කේබල් එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් හොඳ සිලිකන් බෑක් කවර් එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ ෆෝන් එක අතට ගත්තාම සාමාන්‍යයෙන් බජට් ෆෝන් එකක් වුණත් හොඳ ක්වොලිටි එකක් අතට දැනෙනවා. හැබැයි මෙන්න මේ වගේ කිසිම ක්වොලිටි එකක් නැති බාල අර ඒ කාලේ චයිනීස් ෆෝන් වල ආව පොඩි හෑම් ෆ්‍රී එකක් දුන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. අනිත් හැමදේම ක්වොලිටි එකට දීලා මේක විතරක් මෙච්චර අඩු ක්වොලිටි එකක් දුන්නේ නම් ඇයි කියලා ඇත්තටම මට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි ක්වොලිටි හෑම් ෆ්‍රී එකක් දුන්නා නම් අනිත් දේවල් එක්ක බලද්දී සාපේක්ෂව කියන්න දෙයක් නැති තරම්. අපි මුලින්ම මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරමු. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක මෙයාලා අපිට දීලා තියෙන්නේ 6.75ක ලොකු ස්ක්‍රීන් එකක් තියෙන HD+ ඩිස්ප්ලේ එකක්. ඉතින් කොහොමත් බජට් ෆෝන් වලට එන්නේ HD+ ඩිස්ප්ලේ. ඉතින් ඒ නිසා ඒක ගැන කියන්න වරදක් නැහැ. හැබැයි මේකට මෙයාලා 90 Hz refresh rate එකක් දීලා තිනවා. ඒ කියන්නේ බජට් ෆෝන් එකක් වෙලත් මේකේ හොඳට ස්මූත් ටච් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදියට 90 Hz refresh rate එකක් මෙයාලා අපිට මේ ෆෝන් එකට දීලා තියෙනවා. අපි මේකේ performance පැත්ත බලමු. ඉතින් මේකේ තියෙන්නේ Unisoc octa-core processor එකක්. ඒ වගේම 4GB RAM එකක් එක්ක virtual RAM expansion පහසුකමක් ලැබෙනවා. out of the box එන්නේ Android
15 එක නිසා software පැත්තෙන් හොඳම UI එකක් බලාගන්න පුළුවන්. WhatsApp, Facebook, TikTok, YouTube වගේ daily apps කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ලයිට් ගේමින් වලටත් මේක සෑහෙන්න හොඳයි. මේක ස්ටෝරේජ් පැත්තට આવොත් මේක RAM එක තියෙන්නේ 4GB RAM එකක්. ඒ වගේම අපිට මේක expand කරගන්න පුළුවන් 12GB වෙනකම්. ඒ වගේම මේකේ version දෙකක් එනවා. එකක් තමයි 64GB internal memory එකක් එන ෆෝන් එකක්. ඒ වගේම 128GB internal memory එකක් තියෙන ෆෝන් එකක්. ඊට පස්සේ අපි කතා කරමු මේකේ බැටරිය ගැන. ඉතින් මෙයාලා මේකට මිලිඇම්පියර් hour 5000ක ලොකු බැටරි එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම මම අර කලින් අන්බොක්ස් කරද්දි කතා කරා වගේම බොක්ස් එකේ මෙයාලා සඳහන් කරලා තියෙනවා පැය 56ක් මේක පාවිච්චි කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දවස් 2කටත් වැඩි කාලයක්. අනිත් දේ තමයි මේකේ charging ගත්තාම 10W charging තමයි මේකට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක නම් පොඩි නෙගටිව් පොයින්ට් එකක්. මොකද 10W වලින් charge කරගන්න පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් බැටරි එක ලොකු එකක් වෙලා වොට් ගාන charging වොට් ගාන අඩු වුණාම අපිට ලොකු කාලයක් මේක charge කරගන්න වැය කරන්න වෙනවා. ඒක නම් පොඩි නෙගටිව් පොයින්ට් එකක්. සාමාන්‍යයෙන් මේ බජට් රේන්ජ් එකේ තියෙන වෙන ස්මාර්ට්ෆෝන් වල නම් 15W වලට වඩා වැඩි charging ස්පීඩ් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ 10W තියෙන්නේ. ඉතින් මේකේ කැමරාව පැත්තට ආවම ලස්සනට බොක්ස් ඩිසයින් එකක් තියලා තියෙනවා. ඒ වගේම පේන්න තියෙනවා කැමරා 4ක් තියෙනවා වගේ. හැබැයි මේකේ එක කැමරා එකයි තියෙන්නේ. අනිත් ඒවා ෆේක් කැමරා. ඉතින් බොරුවට ලස්සනක් ගන්න තමයි මේ දේවල් නම් මෙයාලා මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මේකේ මේන් කැමරා එක මෙගාපික්සල් 13ක AI කැම් එකක් තියෙනවා කියලා තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. එතනින් එහා කිසිම සඳහනක් කරලා නැහැ. අනිත් දැන් මේ කැමරා දෙකත් කැමරා තියෙනවා වගේම පේනවා. හැබැයි ඒ වගේ කැමරා නැහැ. බොරුවට අර නිකන් ලස්සනක් ගන්න තමයි මේ දේවල් දීලා තියෙන්නේ. මොකද මේක බජට් ෆෝන් එකක් නිසා. සාමාන්‍යයෙන් ZTE කියන්නේ බජට් එකට ෆෝන් එන බ්‍රෑන්ඩ් එකක්නේ. එතකොට ඉස්සර නම් ZTE ෆෝන් ගත්තාම මෙලොවම වැඩ කරන්නේ නැහැ. දැන් ටිකක් හොඳ ෆෝන් ටිකක් එයාලා රිලීස් කරනවා. ඉතින් මේකත් ඕවරෝල් ගත්තාම සෑහෙන්න හොඳයි මේ ගෙවන ප්‍රයිස් එකත් එක්ක බලද්දී. ඒ වගේම මේකේ සෙල්ෆි කැම් එක මෙගාපික්සල් 8කින් තමයි ඇවිත් තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් WhatsApp කෝල් එකක් ගන්න වගේ දෙයකට යූස් කරගන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ ඩිවයිස් එක ඔයාලට ලංකාව ඇතුළත මේ දවස්වල රුපියල් 29000 32,000 අතර මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.